Hi guys, කොහොමද? අද මම හදන්න යන්නේ crispy chicken එක. මම කුකුල් මස් කිලෝ එකක් අරගෙන ඒකට ලුණු මික්ස් කරලා ස්ටීම් කරගත්ත විනාඩි 10ක්. යෝගට් ඕන, පාන් පිටි ඕන, fresh milk ඕන, දෙහි ඕනේ, baking powder එක ඕන, ගම්බිරිස්, ලුණු, මිරිස් කුඩු 5 කෑලි මිරිස්. අපි දැන් බලමු කොහොමද හදාගන්නේ කියලා. දැන් මම මේකට දෙහි ටික දාලා හොඳට කලවම් කර ගන්නවා. මේකට වතුර ටිකක් දාන්න මේ සැහැඳි දෙකක් වගේ හිටින්න. දැන් මේකට එකතු කරගන්න යෝගට් හැඳි මේ සැහැඳි දෙකක්. මේක හොඳට කලවම් කරගන්න. දැන් මේ අපි හදාගත්ත මිශ්‍රණය මේකට අපි චිකන් ටික දාලා හොඳට මේකේ දාගන්න. මේ විදිහට දැන් අපි මේ විදිහට හදාගත්තු චිකන් ටික අපි විනාඩි 10ක් ෆ්‍රිජ් එකට දාලා තියමු. අපි දැන් මේ ළඟට චිකන් එකේ දෙවෙනි මිශ්‍රණය හදාගමු. ඒකට අවශ්‍ය කරන පාන් පිටි මම මෙතනට අරගෙන තියෙන පාන් පිටි අඬු කෝප් එක ප්‍රමාණය, මිල්ක් අඬු කෝප් එක ප්‍රමාණය, baking soda swalpය. දැන් මම මේකට එකතු කරගන්නවා මිරිස් කුඩු ස්වල්පය. මොකද මම කලරින් මොකුත් ඇඩ් කරන්නේ නැහැ. ඒ නිසා රතු පාට ගන්න මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. සැර අඩුවෙන් කන කෙනෙක් නම් මිරිස් ටිකක් අඩුවෙන් එකතු කරගන්න. මේක දැන් හොඳට මික්ස් කරගන්න. මේ විදියට බටර් එක වගේ තියෙන්න ඕන මේක. භාජනය දිගේ තියලා තෙල් ටික දාන්න. තෙල් ටික හොඳට රත් වෙන්න තියන්න. ගැඹුරු තෙලේ වැද ගන්න ඕනේ. ඒ නිසා තෙල් ටික වැඩිපුර දාන්න. අපිට තව ඕන කරනවා corn flakes. මම ගත්තේ මෙන්න මේකෙන්. දැන් අපි මේක පාන් පිටි ටිකට මේක කලවම් කරමු ගමු. corn flakes ටික කලවම් කරගමු. දැන් අපි chicken කෑලි ටික මේ බටර් එකෙන් හොඳින් තවර ගමු. ඊට පස්සෙ අපි මේ corn flour පාන් පිටි කලවම් කරගත්තු එකෙන් තවර ගමු. දැන් අපි මේ සාදාගත්ත චිකන් ටික තෙලේ වැදගමු. ගොඩාක් ගින්නර දාන්න එපා. මද ගින්නේ වැද ගන්න. මේ විදිහට රන්වන් පාට වෙනකන් අපි මේක බෙදගමු.
මද ගින්න දැද ගන්න. මොකද නැත්තම් අර මස් ටික සුට්ටක් ඇතුළ මේ අමු ගතිය වගේ වෙනවා. ඒ හින්දා මද ගින්නේ නිවාඩුව දැදගන්න. ඕන් දැන් හදලා ඉවරයි ක්‍රිස්පි චිකන් එක. හරිම රසයි. ඔයාලා හදලා බලන්න. එහෙනම් ඔයාලට උත්සන්නයි.